වෙලා ඉන්න අපි හැමෝම ආනන්ද බාලිකා ජාතික පාසලේ. ඉතින් අද මේ දවසේ මේ දවස් දෙකේ තියෙන මේ චිත්‍ර ප්‍රදර්ශනය අපි හැමෝටම අපේ චිත්‍ර දක්ෂතා පෙන්වන්න ඉතාමත් වැදගත් තැනක් කියලා මම හිතනවා. අපි හැමෝගෙම විවිධ ශෛලියන් විවිධ චිත්‍ර අපිට ඒ දක්ෂතා පෙන්නලා ඒ වගේම අනිත් අයටත් ඒ චිත්‍ර වලින් මානසික නිදහසක් චිත්‍ර කියන්නේ අපි හැමෝටම මානසික නිදහසක් දෙන දෙයක්. එතකොට අපි හැමෝටම සතුට විඳින්න පුළුවන් දෙයක් කියලා අපි මේක හිතනවා. අපි හැමෝටම මේක ඉතාමත් වැදගත් විශේෂ අවස්ථාවක් කියලා මම හිතනවා. අපි සහභාගී වෙලා ඉන්නේ පොළොන්නරුවේ ආනන්ද බාලිකා ජාතික පාසලෙන්. අපි ගොඩක් චිත්‍ර මෙතන ඇතුළත් කළා. පළවෙනි පාඩම තමයි මේ විවෘත චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්නේ. ගොඩක් චිත්‍ර අලෙවි වුණා. අපිට ගොඩක් සතුටුයි. පළවෙනි පාඩම තමයි මේ අත්දැකීම ලැබෙන්නේ. ගොඩක් අය ගොඩක් වර්ග චිත්‍ර ඇඳලා එක එක ශෛලීන් වල චිත්‍ර තියෙනවා. පළවෙනි වතාවට තමයි ඉතින් ගොඩක් සතුටුයි. නිමිත්තෙන් මේ පවත්වන චිත්‍ර ප්‍රදර්ශනයට අපි සහභාගී වෙන්නේ ආනන්ද බාලිකා විද්‍යාලයෙන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් 27 28 දවස් දෙකේම තියෙන මේ චිත්‍ර ප්‍රදර්ශනයට ඇවිල්ලා ලස්සන චිත්‍ර දැක බලා ගන්න වගේම ඕගොල්ලෝ ආස කරන චිත්‍ර තියෙනවා නම් ඒවා මිලදී ගන්න. මම හැමෝටම ආරාධනා කරනවා 27 28 දවස් දෙකේ ඇවිල්ලා මේ අත්දැකීම ලබා ගන්න කියලා.